කලින් වීඩියෝකදී අපි කතා කරා දර්ශක වලට අදාළ ඔයාලා පහළ පන්තිවලදී ඉගෙන ගත්ත මූලික කාරණා ගැන. ඒකෙදි අපි ගණන් වගේකුත් හදන ගමන්ම ඉගෙන ගත්ත මතක් කරගත්ත ඒ කාරණා ටික. දැන් අද අපි මෙතනදී මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අලුත් දෙයක්. 11 වසරේදී ඔයාලට හම්බෙන අලුත් කාරණාවක් ගැන දර්ශක සම්බන්ධව. මෙතනදී අපි කතා කරන්නේ බලයක භාගික දර්ශක. මොනවද මේ බලයක භාගික දර්ශක කියන්නේ? අපි මෙහෙම ලියමු. අපි ලියනවා මූල A. එතකොට දර්ශකවලදී මෙන්න මේ මූල A මූල ලකුණ සලකනවා ඊට අදාළව දෙකින් එකේ බලය හැටියට. මේ විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ A බල මූල A කියන්නේ මෙන්න මේ මූල ලකුණ සමානයි ඒ අදාළ සංඛ්‍යාවේ දෙකෙන් එකේ බලයට. එහෙනම් මෙහෙම හිතමු. ඝන මූල A. මෙහෙම තිබ්බොත් කොහොමද ලියන්නේ? එතකොට මෙයා සමාන වෙනවා A වල 3න් එකේ බලයට. එහෙනම් මෙතන 4 තිබ්බනම් එහෙනම් කොහොමද ලියන්නේ? A වල 4න් එකේ බලය. ඔන්න ඔය කාරණාව තමයි මෙතනදී අපි සැලකිල්ලට ගන්න. වර්ගමූලය ඒකේ දෙකෙන් එකේ බලය. ඝන මූලය ඒක 3න් එකේ බලය. ඒ වගේම තමයි මෙතන 5 තිබ්බනම් එහෙනම් A වල 5න් එකේ බලය. ඔන්න ඔය කතන්දරේ තමයි බලයක භාගික දර්ශක කියලා කියන්නේ. අපි එහෙනම් ගණන් ටිකක් හදාගෙන යන ගමන්ම කොහොමද බලමු මේක ඇප්ලයි වෙන්නේ? ඇප්ලයි කරන්නේ කියලා. හරි. අපිට මෙතන තියෙනවා ඝන මූල A වල ඍණ එකේ බලය බෙදීම ඝන මූල A. හරි. එහෙනම් දැන් කලින් අපි කතා කරපු කාර්යයේ මේක කොහොමද ලියන්න පුළුවන්? A වල ඍණ එකේ බලය 3න් එකේ බලය විදිහට ලියන්න පුළුවන්. මෙතනත් අපි එහෙනම් එකේ විදිහටම ලියමු. A වල 3න් එකේ බලය. හරි. දැන් අපිට තියෙන බෙදීම. අපි බෙදීමදී අපිට අදාළ මතක් වෙන්න ඕන ඔයාලට පාද සමාන නම් ඒක බෙදීම අපි බල ටික අඩු කරලා දානවා. හරි. මෙතනදී ඒක තමයි අදාළ කරන්නේ. ඊට කලින් පොඩි දෙයක් කරන්න තියෙනවා. මෙතන තියෙනවා බලයක බලය. මෙහෙම තියාගෙන අපිට අඩු කරන්න බෑනේ. එහෙනම් මේක ඉස්සරහලා සුළු කරගනිමු. එහෙනම් මේකෙන් මේක වැඩි කරන්න ඕනේ. එතකොට වැඩි කරපුවම ඍණ 3න් එකේ බලය. ඊට පස්සේ බෙදීම A වල 3න් එකයි. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මේ දැන් පාද සමානින්ද මෙයාව අඩු කරමු. ඍණ 3න් එකෙන් අඩු කරනවා ධන 3න් එකක්. ධන නෙමෙයි ඍණ. එතකොට මොකද වෙන්නේ? මෙයාව අඩු කරනවා කිව්වට දැන් ලකුණු සමානනේ ඍණ. එහෙනම් අඩු වෙන්නේ ඍණ එකතු වෙනවා. එතකොට එනවා 3න් 2යි ඍණ. හරි. මේක තමයි අවසාන උත්තරේ නෑ. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඍණ බල විදිහට උත්තර තියන්නේ ඍණ බල තියෙනවා නම් අපි ඒක ධන කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? අපි මේක 1 යට ලියනවා කියලා කිව්වා. A වල A ගේ 3න් 2 බලය උඩින් එනවා 1. මේක තමයි අවසාන උත්තරේ. එහෙනම් අපි බලමු ඊගාව ගන්න. දැන් මෙතන තියෙනවා චුට්ටක් බලපුවම පොඩ්ඩක් සංකීර්ණයි වගේ. දැන් ලොකු ගානක් වගේ. හරි. එතන තියෙනවා A බල 3 මූල A 3 ඊට පස්සේ ඍණ 2 ඍණ 2න් එකේ බලය. අනි මේක ගත්තාම පොඩ්ඩක් මේ වගේ ගණන් ආපුවම අපි එළියේ ඉඳන් ඇතුළට හදාගෙන යනවා නෙමෙයි ඇතුළේ ඉඳන් එළියට හදාගෙන යන්න ඕනේ. ප්‍රශ්නේ ඇතුළටම ගිහිලා තමයි ටික විසඳගෙන එන්න ඕනේ. එහෙනම් මේක අපි ඇතුළෙන්ම පටන් ගමු. එහෙනම් මුලින්ම අපි ගණන් ඕනේ මෙන්න මේ මූල ලකුණ අපි කලින් ඉගෙන ගත්ත කාරණේට ඇප්ලයි කරනවා. එහෙනම් මොකද වෙන්නේ? අපිට මේ මූල ලකුණ ලියන්න පුළුවන් මෙයාගේ දෙකෙන් එකේ බලය හැටියට. ඔව්. ඊට පස්සේ මේ ඍණ 2
බලය එහෙම්මමයි. මෙයා එහෙම්මමයි. අපි එකින් එක සුළු කරගෙන යනවා. මෙතන තියෙන්නේ දැන් බලයක බලයනේ. එහෙනම් බලයක බලයේදී අපි බල ටික වැඩි කරනවා. හරි ඊගාවට මොකද කරන්නේ? 3 දෙකෙන් එකෙන් වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ බල දෙකෙන් 3 බලය. ඊට පස්සේ මේ ඍණ දෙක එන්නම එනවා. එළියෙනම් එනවා අපිට ඍණ දෙකෙන් එකේ බලය. හරි. ඊට පස්සේ මේ දෙන්නවත් වැඩි කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනදී වැඩි කරද්දී අපිට කැපිලා යනවානේ. කොහොමද කැපෙන්නේ? ඊට පස්සේ මේ දෙකට මෙන්න මේ ඍණ දෙක කැපෙනවා. ඊට පස්සේ ඉතුරු වෙනවනේ ඍණ එකක්. ඍණ එකනේ මිදුණාම. ඊට පස්සේ ඍණෙන් මේ තුන වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ඍණ 3යි. ඊට පස්සේ එළියෙන් එනවා ඍණ දෙකෙන් එකේ බලය. හරි ආපහු තියෙන්නේ බලයක බලයක් වැඩි කරන්න තියෙන්නේ. එහෙනම් මෙතනදී මොකද වෙන්නේ? මෙතනදී අපි ආපහු වැඩි කරනවා. ඍණ 3ෙන් වැඩි කරන්න ඕනේ ඍණ 2කින් එකේ බලය. එතකොට අපි දන්නවා ඍණ වැඩි කරද්දී එකම ජාතියේ ලකුණු වැඩි කරද්දී ඒවා දානවා. එහෙනම් 3 වැඩි කිරීම භාගය කියන්නේ 2කින් 3 බලය. හැබැයි ඍණ නෙමෙයි ධන. එතකොට මේක අපි අවසාන උත්තරයේ විදිහට කියන්න පුළුවන්. ඒක තමයි අපේ අවසාන උත්තරය. හරි. එහෙනම් අපිට ඊගාවට යන්න. ඒකත් පොඩ්ඩක් දැක්කම අමාරුයි කියලා හිතන ගාන. එහෙනම් ඒක තරදීම කරගන්න අපි ඉගෙන ගත්ත කාරණේ. මෙතන මූල ලකුණ තියෙන්නේ මූල ලකුණ අපි ලියා ගන්නවා x y උඩින් එනවා මෙයාගේ ඍණ 5 බලය දෙකෙන් එකේ බලය. එළියෙන් එනවා ඍණ 2. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේක පොඩ්ඩක් විසඳලා ගමු. උඩින් එනවා x y මමයි ඍණ 5 වැඩි කිරීම දෙකෙන් එක. ඊට පස්සේ x බල දෙකෙන් 5 බලය එළියේ එනවා ඍණ 2. හරි. අපි ඊගාව පියවර විදිහට මොකද කරන්නේ? ඊගාව පියවර විදිහට හරි. මෙතන මොකද කරන්නේ? අපි මෙන්න මේ ඍණ 2 කාට කාටද අයිති? බලන්නක් දාලා තියෙනවා. මේ ඍණ 2 අයිති මේ y-ටත් අයිති x-ටත් අයිති මේ අත තියෙන x-ටත් අයිති. එහෙනම් මම පොඩ්ඩක් තේරෙන විදිහට ලියා ගන්න. අපි වැඩි කරමුකෝ. ඍණ 2 දැන් බලයක බලයන්නේ තියෙන මෙයාගේ එකේ බලය තියෙනවා මෙයාගේ එකේ බලය. මෙයාගේ බලය මෙතන පෙන්නනවා. හරි. ඍණ 2 වැඩි කිරීම 1. එතකොට අපිට එනවා x වල ඍණ 2 බලය. මෙතන තියෙනවා 1නේ. ඍණ 2 වැඩි කරනවා. y වල ඍණ 2 බලය. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙතන එනවා යටින්. 2කින් 5න් වැඩි කරන්න ඕනේ ඍණ 2. එතකොට වැඩි කරද්දි මෙන්න මේ දෙකට මේ දෙක කැපිලා යනවා. මෙතන ඍණ 1නේ. ඍණ 1කින් 5 වැඩි කරනවා. එතකොට ඍණ 5යි. හරි. අපි මුල්ම වීඩියෝ එකේදී ඉගෙන ගත්තා මෙන්න මේ ඍණ බල තියෙනකොට ඒක අපි එහෙම තියන්නේ ඒක ධන විදිහට වෙනස් කරගන්න ඕනේ. මොකද කරන්නේ වෙනස් කරන්න උඩ යට මාරු කරන්න ඕනේ. හරි මාරු කරමු. ඊට පස්සේ මෙන්න මේ x වල ඍණ 5 බලය උඩට ගෙනියනවා. ඊට පස්සේ එයා ධන වෙනවා. මේ උඩ තියෙන ඍණ ටික ධන කරන්නේ ඒ සෙට් එකම පල්ලෙහාට ගෙනියනවා. x වල ඍණ 2 බලය sorry මෙයා ධන වුණානේ 2 ඊට පස්සේ y වල 2 බලය. හරි. දැන් අපිට මෙතන තියෙනවා මේ x වල 2 බලය x වල 5 බලය. එතකොට මොකද මෙතන තියෙන්නේ? අඩු කිරීමක් නේ. ඒ කියන්නේ තියෙන්නේ බෙදීමක් තියෙන්නේ. එකම ජාතියේ පාද සමානයි. එහෙනම් අපිට මෙයාව අඩු කරන්න පුළුවන්.
එකේ පහේ බලෙන් අඩු කිරීම එක්සැල දෙකේ බලෙන් පහෙන් දෙකක් ගියාපුවම එනවා උඩින් 3යි යට y වල දෙකේ බලය හැමෝම ඉතුරු වෙනවා. හැබැයි මෙතන අපිට y ට මොකුත් කරන්න බෑ. මොකද y තියෙන එක්කෙනයිනේ. වෙන y පදයක් නෑනේ. එහෙනම් තවදුරටත් මේක සුළු කරන්න බෑ. මේක තමයි අපේ අවසාන උත්තරේ. මේ හදපු ගණන් වලින් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවනම් නොතේරෙන තැනක් තියෙනවනම් ඔයාලගේ මේ ගැටලු අපිට කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි ඊගාව වීඩියෝ එකේදී ඒක සාකච්ඡා කරමු.